පුංචි නායකයා. එකමත් එක ගමක අරුන් කියන පුංචි ළමයෙක් හිටියා. ඔහු වයසින් පුංචි වුණත් හිතෙන් ලොකුයි. ඔහුට මිතුරන් ගොඩාක් දෙනෙක් හිටියා. ඔවුන් හොඳම මිතුරන් වුණත් ඔවුන්ට එකට වැඩ කරන්න හැම විටම ලේසි වුණේ නැහැ. එක දවසක ගමේ ළමයින්ට සෙල්ලම් කරන්න සෙල්ලම් පිට්ටනියක් හදාගන්න හිතුවා. නමුත් කවුරුත් එකඟ වුණේ නැහැ හැමෝටම වැඩ තියෙනවලු කියලා හැමෝම මග ඇරියා. අරුන් එදා ඉස්සරහට ගියා. අපි හැමෝම එකට වැඩ කරමු. එක් එක්කෙනාට කුඩා කාර්යයක් බාර ගන්න පුරුවන් කියලා ඔහු කිව්වා. ඔහු කණ්ඩායම් බෙදාලා එක් එක්කෙනාට කරන්න තියෙන වැඩ සරලව පැහැදිලි කළා. ඉන්පසු හැම දෙනා අතරම වැඩ බෙදලා දුන්නා. කෙනෙක් ගස් කැපුවා, කෙනෙක් බිම සකස් කළා, තවත් කෙනෙක් ලී ගෙනාවා. මෙහෙම ගමේ ළමුන් හැමෝම එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ගමේ වැඩිහිටියොත් ඔවුන්ට උදව් කළා. මෙහෙම දින කිහිපයකින් ලස්සන සෙල්ලම් පිට්ටනියක් හදලා ඉවර කළා. ළමයින් හැමෝම සතුටු වුණා. අරුන් තමයි අපේ නායකයා කියලා වුන් කීවා. අරුන් hina වෙමින් කිව්වා නායකයෙක් කියන්නේ හැමෝම එකට එකතු කරගෙන යන කෙනෙක්. ඔයාට අද කාටූන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටූන් මගහරින්න එපා. channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටූන් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.